පාටකුරුල්ල කතාවට ගොඩක් ආදරේ කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් සුපුරුදු විදියට මතක් කරනවා මම මේ channel එක හරහා කරන්නේ කතාවක ඉදිරියේදී වෙන්න පුළුවන් කොටසක් ගැන ඔයාලට අනුමාන කරලා කියන එක. ඉතින් අද මම ඔයාලට කියන්නේ කෙවින්ගේ යාළුවා නුරාන්ව පැහැරගත්තට පස්සේ ආපහු ගෙදර යනකොට පොරොන්දු වුණා මේ වීඩියෝ කරපු කිසිම දෙයක් කිසිම කෙනෙක්ට පෙන්වන්නේ නැහැ කෙවින්ට කරදරයක් නොකර ඉන්දියොත් කියලා. ඉතින් ඇත්තටම මම හිතන නුරාන්ට වෙන කිසිම විකල්පයක් නැහැ. මේගොල්ලෝ කියන එක අහගෙනම ඉන්න වේවි. හැබැයි ඇත්තටම කතාවේ වෙන පැත්තකින් මේක පත්තු වෙනවා කියලා මට හිතෙනවා. ඒ තමයි කෙල්සිගේ පැත්තෙන්. ඔයාට මතකනේ භාවනා යනකොට කෙල්සිට කියපු දේ. ඒ තමයි පිරිමින්ව විශ්වාස කරන්න එපා කියපු කතාව. මට හිතෙනවා මේක කෙල්සිට තදින්ම වැදුනා කියලා. ඒ වගේම කෙවින්ගේ අක්කගේ හිතේ කියන්නේ කෙල්සිගේ හිතේ තව පුංචි සැකයක් තියෙනවා. එදාර ඔෆිස් එකේදී සෙනරත් කියන කෙනා මැනේජර් විදියට පත් කරපු කෙනා ගැන කියපු කතාව. ඉතින් මේක ගැන කෙල්සි තව දුරටත් හොයන්න පටන් ගන්නවා. ඉතින් පොලිසියෙන් දැනගන්න හම්බ වෙනවා ඇත්තටම මේ හොරකමට සම්බන්ධ මැනේජර් කියලා. ඉතින් මේකත් එක්කම වැඩිදුරට තොරතුරු හොයාගෙන යද්දී ඇත්තටම කෙල්සිගේ අතටම තමයි නුරාන්ගේ හොර වැඩ ටික ඔක්කොම අහුවෙන්නේ. මං හිතනවා ඇත්තටම මේකෙන් පස්සේ නුරාන්ට කිසිම ගැළවීමක් කෙල්සිගෙන් නම් හම්බ වෙන එකක් නැහැ. ඒ වගේම තමයි නුරාන් ඔය දකින කිසිම හීනයක් එයාට සබෑ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එයාගේ ප්‍රාර්ථනාව හොඳ දෙයක් නොවන නිසා. ඉතින් ඔයාලට මොකද්ද මේ හිතෙන්නේ මේ ගෙස් එක ගැන? ඔයාලට හිතන දේ ගැන කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තව දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝස් වලට කැමති නම් අපිව subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න.